අපි වගේ උන් බං කොහොමද දැන් පණ පිටින් එල්ලිලා මැරිලා ඉවරයි බං. අපිව තව මරන්න දෙයක් නැහැ. හරිද? අපිව තව මරන්න දෙයක් නැහැ. අපි රුපියල් 10 ඔයන් යන බොමාරෙන් ගිහලා කුඩු පැකට් එක ගාගෙන ඇවිල්ලා ගාලා ඒකත් ගන්න නෙමේ. සන්තෝෂෙන් ගන්න නෑ බං. මැරි ගන්න. සොට්ටයක් හරි අඩු වෙච්ච ගමන් අපිට පාඩුයි. අපි මැරි ගන්න. ඔය එල්ලුම් ගාට දානවනම් දාන්න කියන්කෝ. ඔය ලොකු පුටුවල ඉන්නේ. ඔය අයියලා බයියලා ඔක්කොම ලොකු පුටුවල අයියලා බයියලා ඉන්නේ. උන්ව දෙන්නයි දාන්න ඕනේ. දෙන්නයි දාන්න ඕනේ මේ රට ආපහු කුඩු. අපිත් මේක බොණ්ඩ නැතින්ද බොන. අපිටත් මේ රටේ නැති කරලා බලංකො කුඩු. අපිත් බොන්න නැතු ඉන්නවා නේඩෝ. මේ තියනවා කියන මේ නෑ කියන කොයි හරි තැනක තියෙනවනේ. 10ට තිබ්බ එක දැන් 1500 වුණා. 1500 මොනවද තියෙන්නේ? ලෙව කනවා අපි. දැන් අපේ 1500 අරන් ඌ ඊට වැඩිය දියුණු වෙනවා. ඌ අර ගන්න ගානට රුපියල් 2000ක් වැඩිපුර ඌ ග්‍රෑම් එක ගන්නෙ. ඌ ඒ 2000 රුපියල් 20000ක් කොයනවා. අපි 500ක් තව ණය වෙනවා. ඌ ඒකෙන් 20000ක් කොයනවා. දැන් උන්ගේ ළමයි පිටින් ඔක්කොම වාහන අරගෙන KFC McDonald's උන් ගිහිල්ලා ඕලින් කනවා. අපි මේ පරිප්පුයි බතුයි ආගෙන කුකුල් කෑල්ල ගන්න කඩේට ගිහිල්ලා 350යි කියපු ගමන් අපි ඒක දාලා ඇවිල්ලා ගෙදරට කියනවා මාළු ටිකක් උයන්න කියනවා. ඇයි මේ හැමදේම මේ කොළඹ සිටි එක ඇතුලේ. දැන් මේක ඉස්සර කොළඹ විතරයි තිබ්බේ. දැන් මේ ගමවල වල හැම තැනම තියෙනවා කුඩු කියන වසංගතේ. ඇයි එහෙම තියෙන්නේ? කවුරුත් නෙමෙයි ගෙන්නන්නේ ලොක්කෝ. සොක්කෝ නෙමෙයි ගෙන්නන්නේ ලොක්කෝ. හැමදේම පවතින්නේ මචං හොඳ නරක තුල. ඒ වුණත් මේකේ ඉන්න උන්ගේ තියෙන තෘෂ්ණාව විතරයි බං. ඒකයි ඇත්ත කතාව.